හැදෙන ලෙඩ ටිකක් තියෙනවා බ්‍රෑන්ඩ් පල් වෙන. එක තැන හිර වෙන බ්‍රෑන්ඩ්ස් ටික. බ්‍රෑන්ඩ් එකක් එතනින් යට හැදෙන්නේ නැහැ. ඒ දන්නවද? පළවෙනිම එක තමයි ක්වොලිටි එක අමතක වෙනවා. යම් දවසකදී. උදාහරණයක් හැටියට අපි ලස්සන කඩයක් පටන් ගන්නවා පුංචියට. අපි දෙනවා හොඳ මස් කෑල්ලක්. හොඳ මස් කෑල්ලක් එළවලු 3ක්, පපඩම් 2ක් ටික කාලයක් ගිහලා යනකොට මස් කෑල්ල චුට්ටක් පොඩි වෙනවා. තේරෙනවද? මං හරි ලස්සන කතාවක් මැලිබන් එකේ චෙයාමන් කියනවා දැක්ක. එයා කියනවා ඒ ලේඩි කියනවා she says even amidst covid even amidst financial pressure කොච්චර තිබ්බත් අපි මැලිබන් බිස්කට් එකේ ක්වොලිටි එක අඩු කරේ නෑ. right? ක්වොලිටි එක කවදාවත් අඩු කරන්න එපා. ක්වොලිටි එක සමහර වෙලාවට මෑතකදී මම එක කම්පැනි එකක් එක්ක ඩිස්කෂන් එකක් කරනකොට ඒගොල්ලෝ කියනවා මේකත් එක්ක කොස්ට් කට් කරන්න අපි මේකේ මේ ඉන්ග්‍රීඩියන්ට් එක මෙහෙම මාරු කරමු. I said don't touch the quality. අමාරුකම් මැද්දේ වුණා. long term brand එක හදන්න ඕන quality එකට touch කරන්න. quality එකට touch කරනවා brand මැරෙනවා. දෙවෙනි එක තමයි ඔයාගේ USP එක ඊයේ USP එක අද USP එක නෙවෙයි. ඔයා කියනවා මගේ විතරයි cordial එකේ වීදුරු 30ක් හදන්න පුළුවන්. තව එක්කෙනෙක් හෙට ඇවිල්ලා කියනවා මගේ එකේ 40ක් හදන්න පුළුවන්. එයා 40ක් හදන්න පුළුවන් කියන දවසේ ඔයා ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දානවා මගේ cordial එකේ 30ක් හදනවා කියලා. So what? ඔයාගේ USP your USP has a limited lifespan. බ්‍රෑන්ඩ් එකක් හදනකොට හොඳට මතක තියාගන්න ඔයාගේ USP එකට තියෙන චූටි ලයිෆ් ස්පෑන් එක. ඔයා හිතන් ඉන්න ඔයාගේ USP එක අවුරුදු ගණනාවක් තියෙයි කියලා. USP එකේ ලයිෆ් ස්පෑන් එක ගැන වෙහෙසෙන්නේ නැහැ. තුන්වෙනි එක තමයි බ්‍රෑන්ඩ්ස් වලට ට්‍රෙන්ඩ්ස් මිස් වෙනවා. ට්‍රෙන්ඩ්ස් මිස් වෙනවානේ. දැන් එක එක කාලෙට එක එක ට්‍රෙන්ඩ්ස් තියෙනවා. දැන් තියෙනවා ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ට්‍රෙන්ඩ් එකක්. ඕගනික් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. කොස්මෙටික්ස් වල නම් තියෙනවා සල්ෆේට් නැති රූපලාවන්‍ය. ලෝකේ ට්‍රෙන්ඩ්ස් අයින් කරලා අපිට ඉස්සරහට යන්න බෑනේ. ලෝකේ ට්‍රෙන්ඩ්ස් අයින් කරලා. ඒ ට්‍රෙන්ඩ්ස් මිස් වෙනවා සමහර අයට. එතකොට ක්වොලිටි එක මිස් වෙනවා. ක්වොලිටි එක ඩීග්‍රේඩ් කරන්න උත්සාහ කරනවා. USP එකේ ලයිෆ් ස්පෑන් එක ඉවර වුණාම ඒක එක්ස්ටෙන්ඩ් කරන්න එහෙම නැත්නම් අලුත් USP එකක් ගේන්න උත්සාහ කරන්නේ. තුන්වෙනි එක තමයි ට්‍රෙන්ඩ්ස් මිස් වෙනවා. හතරවෙනි එක වයසට යන ඩිස්ට්‍රිබියුෂන් channel. ඒ කියන්නේ වයසට යන කියන්නේ thinking වලින් වියපත් වෙන all distribution channels එක ඉඳ ගන්නවා. එහෙම ඉඳ ගන්න එපා. මම උදාහරණයක් හැටියට කියන්නම්. දැන් නම කියන්න බෑ. නමුත් මම කියන්නම් දැන් අද තියෙනවා ලෝකේ අලුත් distribution models DTC කියන distribution model එකක් තියෙනවා. direct to consumer. Teslaත් කරනවා මේක. Dell කරනවා මේක. Casper කරනවා මේක. එතකොට ඇයි ටෙස්ලා කරන්නේ DTC මොඩියුල් එක. තව එකක් තියෙනවා ලංකාවේ පෙරළුවා Uber Pick Me. මොකක්ද ඒක? ODD on demand distribution. දැන් ඒව වලට යන් හැමදාම පරණ බෙහෙත් කඩේක බඩු ටික විකුණලා පරණ ග්‍රෝසරි එකක විකුණලා ට්‍රැඩිෂනල් වියපත් වෙන ඩිස්ට්‍රිබියුෂන් සමහර සුපර් මාකට් channels තියෙනවා ඒ වලට ඒවා ඇවිල්ලා සොහොන් ගෙවල් වගේ. ඒවයි භූතයෝ ඉන්නවද කියලාත් හිතෙනවා. ඒ තරම් පරණයි. they not changing. ඒ වගේ එකක් එක්ක ඔයාගේ බ්‍රෑන්ඩ් එක ඉන්නවට වඩා තරුණ ඩිස්ට්‍රිබියුෂන් channels එක දැන් බලන්න කීල්ස් එකට යනකොට හරි ෆ්‍රෙෂ්නස් එකක් තියෙනවානේ. ඔයාට ඕන නම් DTC channel එකකට. ඊට පස්සේ on demand තව අලුත් එකක් තියෙනවා. දැන් razors උත් විකිනනවා subscription. ලෝකේ බලන්න හොයලා subscription module එකට razors විකිනනවා. දැන් Netflix right ඒ වගේ කොච්චර තියෙනවද? එතකොට අලුත් trending ටෙක්නෝලොජි එකත් එක්ක තියෙන ඩිස්ට්‍රිබියුෂන් මොඩියුල්ස් වලට එකම බ්‍රෑන්ඩ් එකේ ඉන්න එපා. එකම බ්‍රෑන්ඩ් එකේ කියන්නේ එකම ප්‍රොඩක්ට් එකේ ඉන්න එපා. සමහර ප්‍රොඩක්ට්ස් වලට ෂැම්පූ එකක් නම් ෂැම්පූ එකක් විතරයි. බට් ලෝක ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ්ස් බලන්න Dove ඒගොල්ලන්ගේ වියලි හැමට තියෙනවා මොයිස්චර් තෙරපි කියලා. තව එකක් තියෙනවා hair fall therapy කියලා. වැටෙන ඒවට. Brittle පැලෙනවට එකක් තියෙනවා. damage therapy කියලා එකක් තියෙනවා. කොණ්ඩේ ඉස්සර අපේ ආච්චිට කොණ්ඩේ විතරයි. දැන් මගේ නෝනාට කොණ්ඩේ විතරක් නෙවෙයිනේ. අද තරුණ ළමයින් එහාට තියෙනවා පැලෙන කොණ්ඩයක් තියෙනවා. සමහර අයට තියෙනවා කොණ්ඩේ වැටෙන කොණ්ඩයක් තියෙනවා. තුවාල වෙච්ච කොණ්ඩයක් තියෙනවා. ඩ්‍රයි වෙච්ච කොණ්ඩයක් තියෙනවා. හුස්ම හරියට ගන්නේ නැති කොණ්ඩයක් තියෙනවා. කොණ්ඩේ කැඩිලා. එතකොට බ්‍රෑන්ඩ් එකක් පල් වෙන්න දෙන්න එපා. එක එක අලුත් සෙග්මන්ට්ස් ගැන හොඳ අවධානයෙන් ඉන්න. කැඩෙන්නේ මොනවටද කියලා. ඒ කැඩෙන සෙග්මන්ට්ස් එක ඔයා හිතන්න Apple 2007 ඉඳන් අද වෙනකන් ෆෝන් මොඩල්ස් 51ක් දාලා තියෙනවා.
අපි එක පුටු සෙට් එකක් හදාගෙන එක කැටයන් සෙට් එකක් හදාගෙන එක කුල්ල කොත්තුවක් හදාගෙන එක ඩිසයින් ටිකක් හදාගෙන ඉන්නවා මිනිස්සු වෙනස් වෙයි කියන. ඒක නිසා අනිවාර්යෙන් ඔයාගේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි යුයි බ්‍රෑන්ඩ් එක්ස්ටෙන්ෂන් ප්‍රොඩක්ට් ලයින් එක්ස්ටෙන්ෂන්ස් ඇති කරගන්න. අලුත් ඩිස්ට්‍රිබියුෂන් channels වලට යන්න. මාකටිං කමියුනිකේෂන්ස් ඔයාගේ නිර්මාණශීලී කරන්න. ඩිජිටල් මාර්කටින් ස්කෝප් එක එන්ගේජ්මන්ට් එක වැඩි කරන විදිය. ඉතින් ඒක නිසා පල්වෙන්න හේතු වෙච්ච කාරණාවන් තේරුම් අරගෙන ඒව වලින් උඩට එන කාරණාවන් කරන්න. Dr. Philip Neri, Trainee Academy, producing champions, transforming companies.